NTR Production. හිමි නැති ප්‍රේමේ හදවත වේදනා මතක පොතේ ඔබෙරුව ඇඳිලා දුරින් නිදන් පෙම් කරමි සදා හිමි නැති ප්‍රේමේ छुट्टे छुट्टे yeah छुट्टे छुट्टे look yeah छुट्टे yeah छुट्टे අයියෝ බලපන්කො මේ මිනිවරුන්ට ඉඳලා ටික තමයි බං නාමඩොන්ට නෝනා ඔක්කො ඒක තමයි ඕව කරනකොට මොනවද හිතන්නේ දෙන්නේ? නෑනේ පොඩ්ඩක් පුෂ්පා පුෂ්පා සුත්ති මන් දන්නේවත් කන්නේ නෑ නේ වයින්ක කියන්න හරි කිමනේ කොහොමද කියන්නේ නේද අපිට ඕන ඕනට කියන්න බෑනේ. වාඩි වෙන්න මම බොන්න මොනවා හරි හදාගෙන ඉන්න මෙන්න තේක කොහොමද මෙච්චර කල් ජීවත් වෙන නම්ද? මන්ත්‍රීතුමා තමයි පිහිටවුනේ ඔබ කඩේ ගියාද බන්නන් ගියේ? ඔව් අර මිනිවරා රයිදේ කිව්වනේ ඇවිල්ලා දින ඔබ දන්නවද දැන්? අනේ බං ඕක අපේ කොල්ලට නම් ඇහෙන්න කියන්න එපා හොඳේ මේ අහලා බලපන්කො මේක ගමු. මට කාගෙන්වත් අහන්න ඕන අනුංගෝ පුදු කොහෙන් නැතුව ඵලයන් බං ගෙදර යන්න අවුලක් නේ ෂේප් එක යනවා මේක මොනවද දෙකේ ඉන්නසනේ අනේ අපි අමුකෝ එන්නකෝ බේබි අස්සලයි මට බේබි කියන්න එපා නෑ බේබි අපි බේබිලා ආසයි පොළොවේ වගේ ඒක හින්දා ඉතින් අපි ඒකයි බේබි කියන්නේ මමන්නේ මට පින්කි කියන්න මගේ නම් බේබි නෙවෙයි අනේ එහෙම නෙවෙයි බේබි පින්කි කියන්න අපිට බෑනේ එකපාරට කවුද කිව්වේ එහෙම තමන්නේ පින්කි කියලා කතා බේබි කියන්නේ අමතුමාගේ දූ අතමතුනාට මම යන්න නෙවෙයි අනේ අයියා මටත් පරණනා චුට්ටක් ගන්න දෙන්නකෝ පුරුදු කරන්න බැරිද අනේ බේබි පුළුවන් පුරුදු කරන්න එහෙනම් ටිකක් දෙන්නකෝ එහෙනම් බේබි ගහලා බලන්නකෝ පොඩ්ඩක් මට තේරෙන්නේ නැහැ පොඩ්ඩක් බේබි මේ පැත්ත අල්ලන්නේ මේවට ඇඟිලි තියාගෙන මේ පැත්ත තියාගන්නකෝ එක්කවම පුරුදු කරන්න චුට්ටක් මට තේරෙන්නේ නැහනේ හරියටම අනේ බේබි මේව පුරුදු කරන්න ගිහිල්ලා මොන අමාරු වැටෙයිද දන්නේ නැහැ මාව ඔය එකක් පුරුදු කරගෙන මොකක්ද අමාරු වෙටෙන්නේ එහෙම නෙවෙයිනේ බේබි බේබිලයි අපි ඉන්න තත්ත්ව දෙකක් වෙනස්නේ මොකක්ද අනේ තාත්තේ හැමෝම බේබිලා. තාත්තේ ගැන කියනවා නෑ බේබිලා අපි ආසයි පොළොවේ වගේනේ කවුද කියන්නේ ආසයි පොළවයි කියලා ඔක්කොම ඉන්නේ එකම පොළවේ හරි මම බේබිට උගන්වන්නම්කෝ එහෙනම් යම් බේබි යන්න ගෙදරින් හොයන්න වෙති මම පස්සේ එන්නම් අය ඉගෙන ගන්න
අම්මට චුට්ටි අයියනේ. එන්න තුලේ. මල්ලි ඇමතිතුමා ඉන්නවද? ලේකම්තුමා චුට්ටේ. චුට්ටේ. ඇයි පුතේ ඉස්කෝලේ යද්ද? අනේ මං ගියේ නෑනේ. වාගේ අවදානයෙන් අම්මේ බැලුවානේ කොහමද මට මොකක්ද කියන්නේ වාගේ. බලන්නකො මහත්තයා. දුව කොහෙවත් නෑනේ. ඉතින් කැම්පස් ගිහිල්ලා ඒ ගානේ ඉන්නකොට පොඩ්ඩක් යාරගෙන තමයි තිය සෙල්ලම් කරන්න මොකද වෙන්නේ? මට තමයි තාත්තේ යන්න දෙන්නේ නැත්තේ. ඔයා තාම පොඩි දරුවෝ. අක්කා ලොකුනේ. අක්කා කැම්පස් එකේ වෙලා ඉන්නේ. අමිතුමා අපි චුට්ටි ඇවිල්ලා. චුට්ටේ. ඇමතිතුමා. මැඩම්. චුට්ටේ කවදද ආවේ? ඊ ආවේ මැඩම්. අපි යන්දු. ඇමතිතුමාලා ඉතින් අපි බලන්න ආවේ නෑනේ. මේකයි චුට්ටේ. අමිතුමාගේ පක්ෂයෙන් මීඩියා එකයි විරුද්ධ පක්ෂය කාක් වගේ ඇවිදිනවා. ඉතින් අමිතුමා ඔය විදිහ ගණකට ආවොත් යන ඉලෙක්ෂන් එකට ප්‍රශ්නයක් වෙනවනේ. ඒකනේ අපි අමිතුමා චුට්ටට ආදරයක් නැතුවනේ නේ. ඒ දිහා මොළදී පොඩ්ඩක් අමිතුමා දෙපාරක් පිටලා තමයි යන්නේ. ඒක ඉතින් කහටක් තියාගන්න බෑ චුට්ටට අපේ අමිතුමා කවුදත් ඒ ආදරේ ගෞරවය තියෙන චුට්ටේ අපිට කරපුවා. මේක ඇත්ත ගන්නවා. ලොකු බේබි අද අම්මගෙන් බඩුව හරි. අනේ කටපියන් ඉන්නවා. තාත්තේ අක්කනෝ. කොහෙද ගියේ මට ඕනටලක යන්නේ ඇයි වට ප්‍රශ්නයක්ද? ඩැඩි අම්මේ පුතේ අම්මේ වැඩි පිටවක් නෑ මට. ඔයා කොහෙද යන්නේ මට කියන්නේ? කෑමගා ඉන්න තාත්තේට කැම්පස් එකේ ඉර වෙලා ඉන්න මට පිස්සු වගේ ඒකයි මං ඇවිදින්න ගියේ. කැම්පස් එකේ තමයි ඔයා. බේබි චුට්ටුමා කල්පනා කරන්නේ. චුට්ටේ අපේ පාසල වැඩි දැන් පටන් ගන්න වෙනවා. මගේ දකුණු වතනේ තියෙනවා. හරි ඇමතිතුමා. චුට්ටේ ගිහින් මැඩම් ඕමැගිලි මොකද මේ පැත්තේ? ඔය දුව මේ අර සමරක පුතත් එක්ක පටලියක් පටලිලා. මොකක්ද කිව්වේ? මම බලා ගන්නම්කෝ. ලේකම්තුමා අවසන් ප්‍රෝග්‍රෑම් ටීම මොනවාද? අමිතුමා අපිට අවශ්‍ය තියෙන බටකොළ විද්‍යාලවල දෙනවා ගොඩනැගිලි උත්තර කිරීම තමයි ඉස්සෙල්ලම යන්නේ. ඊට පස්සේ ඉතින් තමයි විහාරස්ථානේ නාගරාමතුරු හැමෝටම යන්න කියනවා. ඊට පස්සේ අවසට අන්තිමටම අපිට එනකොට අර ගණනාල පද්ධතියට ප්‍රතිපාදනය කරපු පොඩි දැක්වීමක් තියෙනවා. කොමිටි මීටින් එකක ඒකටත් අපි සහභාගී නෑ අපි යන්කෝ. නෝනා ගෙදලා ඉන්නේ. සමර නැන්දේ නැන්දේ ඕ ඇයි මේ අපි එන්න පුතේ වාඩි වෙන්න මෙලන්න කවුද පුතේ මේ දරුවා මේ අර මේ මන්ත්‍රීතුමාගේ දුව බේබිනේ අනේ දුව අපිට නම් ඉතින් වර්කම් බොහොම අඩුයි. අපි ඉතින් හරි දුප්පත්. පුතාලට වගේ සල්ලි භාගය අපිට නැහැනේ. අපිට වාඩි වෙන්නවත් ඉතින් පුඩුවක් එකක් දෙකක් විතරක් වගේ තමයි තියෙන්නේ. මේ හොඳයි යන්නේ. තාම ඉතින් මොනවද මීට වඩා පුටු ගේන්න තියෙන්නේ. මේක අයියට දෙන්නකො මං දුන්නේ කියලා කියන්න. අනේ පුතේ මේ වර ගන්නම් මට බයයි. ඔයාලා අපි අහසයි පොළොවයි වගේ ඉන්නේ පුතේ. මොකක්ද නේ ආසයි පොළේ කතාව?
හැමෝම ජීවත් වෙන්නේ මේ පොළවේ. ඔක අයියලා දෙන්නකො මන් දුන්නේ කියන්නේ. හොඳයි. මං ගිහින් එන්නම් එන. හරි හොඳයි. යන්න. සුට්ටි මොනවද කල්පනා කරන්නේ? අරේ පුතා රට ඌ කනවද බොනවද කියලාවත් දන්නේ නැහැ. අනේ අපි කෑවට දෙන්නේ අපේ හිතේ ගින්දරනේ. ඕන්නාන්සේ කරන්නෙත් නෑ. ඒක තමයි මම ප්ලෑන් කරන්නේ. මොකද කරන්න කියලා. පෑන් කර කර ඉඳලා හරියන්නේ නැහැ. මොකක් හරි කරන්න එපයි දෙයියනේ. අර කොල්ලා මොනවා කරනවද කියලා දන්නේ නැහනේ දෙයියනේ. ඕන්නාන්සේ කරන්නේ නැහනේ. ඔයා චුට්ටක් බලන්නෙත් නැහනේ ඒව ගැන පොඩ්ඩක්වත්. හරි ගිහිල්ලා මොනාරි බොන්න හදාගෙන එනකො. හරි මං ගිහිල්ලා හදාගෙන එන්නම් බොන්න. ඔයාට ඉතින් බොන්නම තමයි ඉතින් ඕනේ. ඒක හොඳයි මන්තිරෝ. අපේ මිනිහෙන් ඉවරෙන් මෙච්චර වෙලා මන්තිරෝ යන්නේ කොහොමද? අනේ මගේ පුතේ මට සමාවෙයක්. මට මේ ගැන උඹට පැහැදිලි කරලා දෙන්න බෑ. ඒ දරුවත් උඹගේ සහෝදරයෙක් අනේ බං. අම්මා මොකද මොන වෙලාවද මන් දන්නේ අම්මා අම්මේ ඇයි බං මොකද මේ? මොකක්ද අම්මේ තියෙන්නේ මේ සුදු මේ සුඩ තියෙන්නේ. මේ යාර උඹ මොකද්ද බං ඔය නටන නාඩගම? ඒ මොකක්ද අම්මේ යාර මන්ත්‍රීතුමාගේ දූ දීලා ගියේ බං මේ ටැග් අප්පුට දෙන්නේ කියලා. මට මොකටද අම්මේ මන්ත්‍රීතුමාලාගේ දුවලාගේ ඒ තෑග්ග බං මේ අහසයි පොළවයි වගේ බං අපි මන්ත්‍රීතුමාලයි. මට නම් වටින එකක් තමයි මේක. ඒ වුණාට ගන්නත් බෑනේ මේක. අම්මා කියන දේක් අහන්න බෑ මම. අම්මනේ මාව පොඩි කාලේ ඉඳන් හැදුවේ. ඒකින් හින්දා අම්මා කියන දේ අහන්න ඕනේ. මේක මට වැඩක් නෑ. චුට්ටි පුතා එනවයි කිව්වනේ. ඒක නෙවෙයි මං කිව්වේ. පුතා එන්නයි කියලා. මට නම් හරි සතුටුයි. කොහොම හරි අර දූ සෙට් කරමු අපි හොඳින් අපේ හරි, පුතාට. මං කරගන්නම් ඒක. ඒකනේ මන් දන්න ඕනේ ඔයා වැඩකාරියෙක් කියලා. හරි මම බලාගන්න. චුට්ටි සිද්ධ වෙනවා චුට්ටි. යන් අපි දේවාලට යන් පූජාවක් තියන්න. ඒක හොඳයි අම්මා. යා. බේබි ඔයා දීපු තෑග්ග මට එපා බේබි. ඇයි එහෙම කියන්නේ? බේබිලාගේ තාත්තලා දැනගත්තොත් මොන වෙයිද දන්නේ නැහැ බේබි. තාත්තලා දන්නේ නැහනේ මන් දුන්න කියලා. ඒ වුණාට බේබි අපි වත්තෙත් ඉඳලා ඉවරලා බේබිලා තාත්තලා දැනගත්තා. කවුද කියන්නේ ඕවා? ඉන්න මම කියන්නේ නැහනේ. පිටිසා කට තියාගෙන ඉන්න. අනේ බේබි මට නම් බයයි බේබි. අපි දුප්පත් මිනිස්සුනේ. මේ දුප්පත්කම් පැත්තකින් දාන්නානේ. අසහනකෝ රාමතුමා බේබි අර කොල්ලත් එක්ක පාරේ කතා කරගෙන ඉන්නවා. ආ බලන්න පොරෙන්කු. හොඳයි බේබි. චුට්ටට වඩා විශ්වාසයෙන් අපිට නැහැ නේ වැඩි. චුට්ටට වැඩි බාහිරින්. චුට්ටි. මේ පාර විශ්වාසය තියාගෙන අපේ වැඩි කරන්න. ගිහින් යන්න.
Candia eh? Aneh, nෑ මහත්තයා. Kok kisah lang ating orang deh? අනේ මහත්තයා. අනේ තොරාගෙන ඉන්නකො නින්දල්. අනේ තොරාගෙන ඉන්නකො. අනේ තොරාගෙන ඉන්න. තොරාගෙන. Ini jadi orang yang macam. අනේ අතේ. Ini mana dia yang jadi? Jadi orang dia. මගේ පුතාව බේරලා දෙන්න. ඔයාගේ කට්ටියක් මගේ පුතාව උස්සගෙන ගිහිල්ලා. මගේ දෝස්තේ මගේ පුතා සම්මත පැවතුනේ ඒකනේ ඕනේ. ඇයි එහෙම තුමා එහෙම කියන්නේ ඔයාගේ පුතේ ඉන්නේ ආයේ. චුට්ටේ. ඔයා තමයි. තාත්තවග. තාත්තා චුට්ටේ. අනේ අම්මේ අපි තාත්තවත් එක්කගෙන යමු අක්කත් තියේගේ බෑ පුතේ බෑ. තාත්තා එක්කන් යන්නේ නැහැ මම. අපි දෙන්නම් විතරක් යමු. දැන් මේ ඔක්කොම එපාවිලා තියෙන්නේ. බලමු අනේ අපි ඔක්කොම අපි දාගත්තානේ. අම්මේ අක්කා ඒ අක්කව පස්සේ යන්න පුතේ. ඇමෙතුමා Kau kena tu. ඇමෙතුමා මේ සුබ ආරංචියක් නෙමෙයි කියන්න තියෙන්නේ. ඒත් ඉතින් ඇමෙතුමාට මේක නොකිය බෑ. මට දැන් ඒජන්සියෙන් කෝල් එකක් ආවා. මැඩම් ඊයේ බේබිත් එක්ක රට ගිහින් තියෙනවා. Kau? Iya. ඔව්. ඒක ඉතින් ඇමෙතුමා දැනුවත් කරන්න එපා ඇමෙතුමා. ඔව්. ඊයේ තමයි ෆ්ලයිට් එකේ ගිහින් තින්නේ. Bapak yang bertuah dulu lain tangan. Ada kali mode. Nih, saya. Usah. Usah dengan tanya terlalu hemat yang ini. Natamu mai adi gerai. බයි වෙනම පෙන්වතා ඈ ඇගිල්ලේ තරමට ඉදිරියම් පොඩි එකා ඔගේ තාත්තා ගිය තැනට මටත් යන්න ඕනද දැනගනින් මේ තාත්තා මරුවෙත් මම ඇමෙතුමාගේ ජෝබන්දින් ඉන්නේ මගේ පුතා boleh bang. Lewat siang. Boleh malah lah. Kau boleh ke kan
මේකට දාන්න එපා. මට නැත්තම් පොඩක් නෑ යකෝ. අනේ සම්පත් අයියේ මොකද මේ වුනේ? අනේ සම්පත් පුතේ මොකද මේ වුනේ? මොකද මොකද වුනේ? නිහඬ රැයක පැටලී ඔබේ සුවඳ මා සෙවූ නොලියූ කවියක පදයක් මගේ සිතේ නිහඬ වූ ලන් නොවූ හිතක දුර මා තනි කළා සෙමෙන් හිමි නැති ප්‍රේමයේ විරහව මාහදේ කඳුලක් වී ගලායයි මේ නිශා කාලයේ ඔබේ නෙතේ සෙවණැලි මැකී ගියාදෝ මන්දා මැකී ගියාදෝ මන්දා සඳ එළියට මුමුණනා මගේ පැතුම් බොඳ වෙලා ඔබට පපුවෙම තැන් වෙලා මාව නොදුටු ඔබේ ලෝකේ මා තනි වෙලා සෙමෙන් හිමි නැති ප්‍රේමයේ විරහව මාහදේ කඳුලක් වී ගලායයි මේ නිශා කාලයේ ඔබේ නෙතේ සෙවණැලි මැකී ගියාදෝ මන්දා
නිර්මාණ වෑයවා.